අයිබෝන් හැමෝටම බියුටි ලීෆ් වෙතින් ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුටින් පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් බියුටි ලීෆ් පේජ් එකකින් මම ප්‍රථම වතාවට තමයි අද මේ කතාවක් පවත්වන්නේ. ඉතින් මේ පේජ් එක ගැන කිව්වොත් මගේ මේ පේජ් එක මම ඉස්සෙල්ලා කරගෙන ගියේ World Fashion Gallery කියන නමින්. දැන් මගේ ඒ පේජ් එක කරනකොට මගේ ගොඩාක් එක එක contents වල products මම sell කරා. ඒ කියන්නේ household things, kitchen items, Oriflame එකේ cosmetics ඒ ඔක්කොම වගේ මම sell කරා. ඊට පස්සේ මම මගේම කියලා brand එකක් මම පටන් ගන්න හිතුවා. මම cosmetic degree එක කරලා ICA Institute එකේ මගේ degree එකට පස්සේ advanced diploma එකට පස්සේ මම තීරණය කරා මගේම කියලා බ්‍රෑන්ඩ් එකකින් මේ පේජ් එක පටන් ගන්න කියලා. ඒක තමයි Beauty Leaf කියලා හඳුන්වා දෙන්නේ. Beauty Leaf කියන්නේ මගේ බ්‍රෑන්ඩ් එකේ නම. ඉතින් මම ඉස්සලාම කතා කරන්න කැමතියි මේ Beauty Leaf කියන බ්‍රෑන්ඩ් එක පටන් ගන්නේ කොහොමද කියලා වචන ස්වල්පයකින් ඔයගලන්ට මම කියන්න කැමතියි. මම මගේ ගොඩාක් කල් ඉඳලා මට තිබුණ ආසාවක් තමයි මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ගැන හදාරන්න මම ගොඩාක් ආසාවෙන් හිටියා. ඉතින් එක ඒ දවස්වල ඉඳලම එක ට්‍රෙන්ඩ් එකේ තිබුණ කොස්මෙටික්ස් ගොඩාක් ඒක විවිධ වර්ගයේ කොස්මෙටික්ස් මම ආලේප කරා. ඉතින් මම මගේ ස්කින් එකට හදා බැලුවා, වයිටනින් ඒවා, ස්කින් ටෑන් රිමූවල්. දැන් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා වගේ මම ගොඩාක් ප්‍රොඩක්ට්ස් මම හදා බලලා තියෙනවා මට. ඊට පස්සේ මොනවද කරේ මම එක රෙසිපීස් වලට ප්‍රෝ මික්සින් ක්‍රීම්, වයිටනින් ක්‍රීම් කියන මම ඒ ප්‍රොඩක්ට්ස් මම නිෂ්පාදනය කරලා මට සෑහෙන කස්ටමර්ස් බේස් එකක් හිටියා. ඒගොල්ලන්ට මම සෙල් කරා. ඒවයින් ගොඩාක් රිසල්ට්ස් ආවා. ඒ කාලේ ඇත්තටම දැනුවත් නෑ මේ ප්‍රෝ මික්සින් ක්‍රීම් ගැන. ඉතින් ඒ කාලේ ට්‍රෙන්ඩ් එකනේ දැන් මම අවුරුදු 15කට ඉස්සෙල්ලා මම කියන්නේ අවුරුදු 15කට ඉස්සෙල්ලා ට්‍රෙන්ඩ් එක තිබ්බ. ඒ කාලේ මේ Facebook page එකම තිබ්බේ නැහැ. මම ගොඩාක් ඉතින් සෙල් කරා, ගොඩාක් රිසල්ට්ස් තිබ්බා. කට්ටිය නිකන් පිස්සුවෙන් වගේ මේවා මිලදී ගන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ ඒ අත්දැකීම් එක ඊට පස්සේ හදාරලා බලනකොට මේවා හරි විසසහිතයි, හරි හානිකරයි. මේවා මිනිස්සුන්ට විකුණන එකත් පවක් කියලා දැනගත්ත පස්සේ සම්පූර්ණයෙන්ම මම ඒ බිස්නස් එක සම්පූර්ණයෙන්ම මම නැවතුවා. අත්‍යවශ්‍ය කාලයක මම ඒ වයිටනින් ප්‍රෝමික්සින් ක්‍රීම් බේස් එක ට්‍රෙන්ඩ් වෙලා තියෙන කාලෙක මිනිස්සු පිස්සුවෙන් වගේ මේ ක්‍රීම් එක දෙන්න කියලා මගෙන් ඉල්ලපු කාලෙක නැත්නම් අපි කියලා හරි දෙන්න මේක හදන විදිහ කියන කාලෙක මම මොනවද කරේ මම මේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම නැවතුවා. ඊට පස්සේ තමයි මම Oriflame එකේ ඒජන්ට් කෙනෙක් වුණේ. ඊට පස්සේ Oriflame එකේ මම ඒජන්ට් ඒගොල්ලන්ගේ ගොඩාක් හොඳයි ප්‍රොඩක්ට් ඒ ගැන ගොඩක් හදාලා මම ඒකේ බිස්නස් කරගෙන ගියා. ඊට පස්සේ මට ගොඩාක් ලොකු ආසාවක් තිබ්බා මේ කොස්මෙටික් මැනුෆැක්චරින් ගැන ඉගෙන ගන්න. ඉතින් ඔය එක වයිටනින් ඒජන්ට් ඕර්ගැනික් වයිටනින් ඒජන්ට් කියන්නේ ඒවා ගැන එක විදිහට හැදෑරුවා. නයිසිනමයිඩ්, කොජික් ඇසිඩ්, බියුටින්, සැලිසිලික් ඇසිඩ්, ග්ලයිකොලික් ඇසිඩ් කියන එක දේවල් ගැන පොඩ්ඩක් Google එකේ සර්ච් කරලා මම අතහදා බැලුවා. ඊට පස්සේ එක කෝසස් කරා මම මාළඹේ IT මාළඹේ එකේ මම කෝස් එකක් කරා. ඊට පස්සේ මම තවත් මේක දුර වැඩි දුර හදාරන්න මේක හොය ඉන්නකොට මට දෙතුන් තැනක් හම්බ වෙලා මම ඒ ඔක්කොම මේ සලකලා බලලා ඊට පස්සේ ICA Natural එකකින් මගේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කෝස් එක මම ඉවර කරා. ඉතින් සන්තෝෂයි කියන්න අද වෙනකොට ගොඩාක් ලොකු දැනුමක් මට ලැබිලා තියෙනවා.